විවිධාකාර රෝගාබාධ රාශියක් බලපානකොට අපිට එදිනදා ජීවිතේ කටයුතු කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒක හරි අපහසුයක් බවට පත් වෙනවා. ඉතින් හැබැයි නිසි විදිහට මේ රෝගාබාධ ගැන දැනුවත් වීමේදී සැලකිලිමත් වීමේදී මේ රෝග වලින් මිදෙන්න අපිට පුළුවන්කම තියෙනවා. අදත් අපි කතා කරන බලාපොරොත්තු වෙන අපිට බලපාන තවත් රෝගාබාධයක් ගැන විලුඹ සංදිය සම්බන්ධයෙන් වෙන රෝගාබාධ තත්ත්වයක් ගැන තමයි මේ කතා කරන්නේ. අපිට එකතු වෙනවා පාරම්පරික සහ ආයුර්වේද වෛද්‍ය පූජ්‍ය අමනුගම නන්ද ස්වාමීන් වහන්සේ. අමුතුවෙන් මේ විලුඹ සංදිය සම්බන්ධයෙන් වෙන රෝගාබාධ තත්ත්වයන් ගැන කතා කරොත් කොහොමද? ඇත්තටම කාන්තාවන්ට අදාළ රෝග තමයි වුණා. බොහෝ දුරට කාන්තාව තමයි මේ වගේ රෝග වලට භාජනය වෙන්නේ. ඉතින් කාන්තාවන්ගේ වැරදි විහරණ ගැනත් කියන්න ඕනේ. දැන් සාරිය අඳිනකොට සාරිය මඩ ගෑවෙනවා කියලා අඩි උස සෙරප් දෙකක් දාලා මේ අපේ ශරීරයේ පිහිටීම තියෙන ඇත්තටම ශරීරයේ බර දරන්න තියෙන විලුඹට. විලුඹට බර දරන්න දෙන්නේ නැතුව මේ මාපට ඇඟිලි වලට බර දරන්න, ඇඟිලි තුඩු වලට බර දරන්න මේ අඟල් 5ක් විතර උස අඩියක් තියෙන සෙරප් දෙකක් දාන්න වෙනවා. ඒක හේතුව සාරිය මඩ ගෑවෙන හින්දාලු මේ උස සෙරප් දාන්නේ. සාරියට නැත්තම් සාරියෙන් දාම ඇඟේ හැඩ ඉන්නේ නැති නිසා තමයි මේව එකක් දාන්නේ. හැබැයි ඒක කාලයක් තිස්සේ පාවිච්චි කරනකොට තමුන්ම දන්නේ නැහැ තමුන් නිකම්ම ලෙඩෙක් වෙලා. උදේට නැගිටලා ඇඳින් බහින්න බෑ. විලුඹ ඝන වෙලා. තියලා තද කරලා සෑහෙන වෙලාවක් මහන්සිලා තමයි විනාඩි 15ක් විතර දඟලලා තමයි ඔන්න ඇඳින් බහැලා විද ගන්න. ඊට පස්සේ ආයෙත් කොහේරි තැනක ගිහලා ටිකක් විනාඩි 10ක් 15ක් හිටියොත් ආයෙ විද ගන්න බෑ. ඒකට හේතුව තමයි මේ විලුඹේ මේ විලුඹ අස්තිය තියෙනවනේ. මේ අස්තියත් මාංශපේශියත් අතර ප්‍රදේශයේ ඝන පටක ඇති වෙනවා කැල්සියම් තැන්පත් වෙනවා. ඇයි නිරන්තරයෙන් විලුඹ පිහිටලා තියෙන අපේ ශරීරයේ බර දරන්නේ. හැබැයි ශරීරයේ බර විලුඹට දෙන්නේ නැතුව වෙන තැනකට දෙනවා. ඒකට එයාගෙන් කරන කාර්ය වෙන කෙනෙක් කරනකොට එයා කයින්නවා. ඒ නිසා බොහෝ දෙනෙකුට අපි දකින දෙයක් තමයි කාන්තාවන්ට කාර්යාල ජීවිත ගත කරන බහුලම. ඒ කාන්තාවන්ගේ විලුඹේ මේ කැල්සියම් තැන්පත් වෙලා ඝන වෙලා එවිද ගැනීමේ පෞතාව එක ඉරියව්වක ඉන්න බෑ. ඊටගෙන වැඩ කරන්න බෑ. මේ විදිහේ බොහෝ ගැටලු වලට පාදෙන වෙනවා. ඉතින් බටහිර ප්‍රතිකාර වලට යොමු වෙනවා. ඒ බටහිර ප්‍රතිකාර වල එන්නත් කිරීමක් තියෙනවා මේ සඳහා. නමුත් එන්නත් කිරීම තුළ සාර්ථක වීම සහ අසාර්ථක වීම කියන දෙකම අපි දකින්න ලබනවා. ඉතින් සමහර විට තමුන්ගේ කාර්යබහුලතාවයත් එක්ක එක හරියට ප්‍රතිකාර කරගන්න බැරි වුණොත් උපදෙස් ටික හරියට පිළිපදින්න බැරි වුණොත් ඒ රෝගී සුවපත් භාවයටපත් කරගන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපේ ප්‍රතිකාර තුළින් ඇත්තටම සාර්ථක ක්‍රමවේදයන් තියෙනවා. ඒ ඝන වෙලා තියෙන පටක නැවත යථා තත්ත්වයටපත් කරලා විශේෂයෙන් රුධිර ක්‍රියාකාරීත්වයේ ගැටලුත් ඇති වෙනවා මෙතනදී. රුධිර සංසරණ පද්ධතියේ අක්‍රමිකතාවයන් ඇති වෙනවා. ඒවත් යථා තත්ත්වයටපත් කරලා තෙල් ගාලා තවලා මේ මාංශපේශී යථා තත්ත්වයටපත් වෙන්න අවශ්‍ය කරන ප්‍රතිකාර කරනවා. වගේම රෝගියාට අපි අර රෝගීභාවය ඇති වෙන්න හේතු කාරණා මොනවද කියන කාරණා හඳුන්වලා දීලා එයාගේ රාජකාරී ජීවිතයත් එක්ක සාරිය අඳිනවා නම් අඳින්න ඒට අරතරන් උස සෙරප්පු නැතුව තමන්ගේ විලුඹටත් බර එන විදිහේ සෙරප්පු පාවිච්චි කරලා තමන්ගේ විහරණ විදි ටිකත් යථා තත්ත්වයටපත් කරගෙන විශේෂයෙන් ආහාර රටාව පිළිබඳ මේ රෝගවලදී අපි සැලකිලිමත් විය යුතුයි. ආහාර රටාවේදී අපි බොහෝසෙයින් අද හුරු වෙලා තියෙන දිව පිනවන ආහාර නිසා එහෙම නැත්නම් අපිට කාලේ නැති නිසා ඔය එහෙම දුව පැන ඇවිද ගන්න පුළුවන් ආහාර නිසා රසය සහ ගුණය විමසලා හිතකර වෙච්ච ආහාර රටාවකට අපි යොමු වෙලා නැහැ. ඒ නිසා ආහාරයේ අපි බඩ පිරෙන්න කියවට ගුණාත්මක දේවල් ආහාරයේ රස ගුණ වීර්ය විපාක ප්‍රභාව කියලා කාරණා ගොඩක් ගැන කතා කරනවා අපේ ආයුර්වේදයේ සහ දේශීය වේදකමේ. ඒ කිසිම දෙයක් ගැන අපි දන්නේ නැතුව ආහාර ගන්නවා. ඒ නිසා තමයි මේ රෝග ඇති වෙන්න හේතු වෙලා තියෙන්නේ. හරි ජීවන පැවැත්මක් අත්‍යවශ්‍ය කාරණයක් බව උන්වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් රෝගාබාධ වලින් වැළකෙන්න ඔබ නිසි පිළිවෙතට ජීවත් වෙන්නත් අමතක කරන්න එපා. අපි ස්තුතිවන්ත වෙනවා වහන්සේට. ඒ වගේම තවත් රෝගාබාධයක තොරතුරු සමගින් ඔබ මුණ ගැහෙන්න අපි බලාපොරොත්තු වෙනවා.